කොහොමද යාළුවනේ ස්ටාර්සෙල්ගේ අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. සුප්‍රසිද්ධ K-pop කණ්ඩායමක් විසින් ලංකාවේ ජනාධිපතිවරයෙක් ගැන කිව්ව දේ ඔයාලා දන්නවද? K-pop කියන්නේ මේ වෙද්දි ලෝකෙම අවධානය දිනාගත්ත දෙයක් කිව්වොත් හරි. සාමාන්‍යයෙන් K-pop තරුවල අවධානය ෆෑන්ස්ලට හම්බෙන එක කොච්චර සතුටට කරුණක්ද? ඒ වගේම තමයි මේ වෙද්දි ඉහළ තරාතිරම් වල ප්‍රසිද්ධ පුද්ගලයෝ ගොඩ දෙනෙක් මේ K-pop වල ෆෑන්ස්ලා වෙලා ඉන්නේ. මේ අතර අපේ රටේ හිටපු ජනාධිපතිවරයෙකුත් ඉන්නවා. මේ ජනාධිපති K-pop group එකට ගොඩක් කැමතිලු. මේ K-pop group එක කොරියාවේ ඉමහත් ප්‍රසිද්ධ K-pop group එකක්. ඒ තමයි Super Junior කියන K-pop group එක. Super Junior group එක කොරියාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරා කොච්චර ප්‍රසිද්ධ කට්ටියගේ ආදරය දිනාගත්ත group එකක්ද කිව්වොත් මෙයාලව හඳුන්වන්නේ Hallyu Kingsලා කියලා. මොකද මෙයාලා කොරියාවේ සංගීතය විදේශයන්ට අරගෙන යන්න විශාල දායකත්වයක් දුන්න නිසා. සුපර් ජූනියර් කණ්ඩායම 2013 වසරේ කොරියාවේ ප්‍රසිද්ධ සංගීත වැඩසටහනකට ඇවිත් එයාලගේ ලංකාවේ ඉන්න ජනාධිපති ෆෑන් ගැන මුල් වලට මාධ්‍යට හෙළි කරනවා. ඒ සුපර් ජූනියර්ස්ලට ලංකාවේ ජනාධිපතිව හම්බුන වෙලාවක ඒ කාලේ හිටපු ලංකාවේ ජනාධිපති සුපර් ජූනියර්ස්ලට කියලා තියෙනවා තමන් විතරක් නෙමෙයි තමන්ගේ ළමයිනුත් සුපර් ජූනියර්ස්ලගේ ලොකු ෆෑන්ස්ලා කියලා. මේ ගැන ගොඩක් සතුටු වුණු සුපර් ජූනියර් සමාජිකයන් ලංකාවේ ජනාධිපතිට විතරක් නෙමෙයි ජනාධිපතිගේ දරුවන්ටත් කණ්ඩායමේ අත්සන් ලබා දීලා තියෙනවා. Taman මේ අත්සන් අරගෙන නිවසේ රාමු කරලා එල්ලනවා කියලා ලංකාවේ ජනාධිපති පොරොන්දු වෙනවා. මේ ජනාධිපති වෙන කවුරුත් නෙමෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. මේ සිද්ධිය ඒ දවස්වල සුපර් ජූනියර් කණ්ඩායමේ ෆෑන්ස්ලා අතර ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඔයාලටත් සුපර් ජූනියර් ඉන්ටර්නැෂනල් ෆෑන් පේජ් සර්ච් කරලා බලුවොත් මේ ගැන තහවුරු කරලා දාලා තියෙන වීඩියෝස් පවා දැක ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ රසවත් ඒ වගේම විශ්වසනීය තොරතුරු දැනගන්න ආස නම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.